Hi guys, welcome to my YouTube channel. දැන් අපි මේකේ කරන්නේ Excel basic එක ඉගෙන ගන්න එක. දැන් මේ එකකට අපි කියනවා cell එකක් කියලා. හරි? ඒක අපි A1. දැන් මම මෙහි හරිය select කරපුවාම J8. ඒ කියන්නේ column එකේ නමයි row එකේ නමයි තමයි දෙන්නේ. ඔයාලට මෙන්න මේ විදියට file ගිහිල්ලා option ගිහිල්ලා ඒකේ තියෙනවා formula. Yes. R1C1 reference type කියලා දාපුවාම බලන්න ඒක row එකේ නමයි row එකේ number එකයි column එකේ අපිට දෙන R1C1 දැන් බලමු මේකේ අපිට දැන් අර ABCD විදියට නෙමෙයි යන්නේ row එකේ නම්බරයි column එකේ නම්බරේ තමයි යන්නේ. ඕකේ. දැන් අපි ඒක චුට්ටක් කරදරෙන් අපි අයින් කරගමු. ප්‍රශ්නයක් නෑවට ඕන නම් ඒ විදියට order එක පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි හරි. දැන් මේ සෙල් එක දැන් අපිට ඕන මේක රේන්ජ් එකක් වරපත් කරන්න පුළුවන්. හරි. ඕකේ. දැන් අපිට මේක තමයි බේසික්. තව අපි ගත්තොත් ඔයාලට මේ Excel worksheet එකම සිලෙක්ට් කරගන්න ඕන නම් CTRL plus control plus A. අන්න සිලෙක්ට් කරනවා. ඕකේ. දැන් ඔයාලට මෙහෙම එකක් ඕන. ඔයාලට කොච්චර කොලම් ප්‍රමාණයක් තියෙනවද කියලා බලන්න. control plus right hand side තියෙන arrow එක ඒක ක්ලික් කරන්න. බලන්න. ඔයාලට කොච්චර ප්‍රමාණයක් තියෙනවද? XFD ප්‍රමාණය. හරි. ඔයාලට මුලටම ඉන්න ඕන control plus left side එකට තියෙන arrow එකට යන්න තියෙන්නේ මේක ක්ලික් කරලා. ඕකේ. ඒ වගේම ඔයාලට කොච්චර row ප්‍රමාණයක් තියෙනවද කියලා බලන්න පුළුවන්. control plus down එකට තියෙන arrow එකට. බලන්න ඒක ගොඩක් තියෙනවා මේ. හරි. ඔයාලට ඊට පස්සේ control plus up යන්නත් පුළුවන්. ඒක තමයි මේ බේසික් හරි බේස්. ඉතින් අපි මේකේ ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. දැන් මේ insert එකේ pivot table ඒක මම වෙනම කරන්න ඉන්නේ. so yes. and ඔයගොල්ලන්ගේ මේක අපි ribbon එකක් කියලා කියනවා. and මේ වගේ developer කියලා එකක් නැති වෙන්න පුළුවන්. මම ඔයගොල්ලෝ developer දාගන්න විදියක් කියන්නම්. option customize ribbon ඒකේ තියෙනවා developer කියලා මම ඒක ටික් කළා. දැන් මම ඒක ටික් කරේ නැත්නම් මේක developer කියන එක නැති වෙනවා. දැක්කද? මට ඕනනේ. so ඒක එතකොට customize ribbon developer එකට ගියා ක්ලික් කරා. okay. වඩ developer app එක එනවා. අපිට මේ Excel එකෙන් solve කරන්න පුළුවන් අපිට මේක record කරලා තව දවසක ඒ විදිහටම කරන්න පුළුවන්. ඒවා අපි ටිකින් ටික ඉගෙන ගමු. okay.